ඔයා ජූස් එකක ප්‍රොෆිට් බලද්දි ෆෘට් ප්‍රයිස් එක විතරක්ද බලන්නේ? එහෙමනම් ප්‍රොෆිට් එක වැරදියට පේන්න පුළුවන්. ගොඩක් ජූස් බාර් ඕනර්ස්ලා හිතනවා මේ මැංගෝ එක රුපියල් 100ට ගත්තා, ජූස් එක රුපියල් 250කට විකුණනවා. ඒ කියන්නේ ප්‍රොෆිට් රුපියල් 150යි කියලා. හැබැයි ඇත්ත ප්‍රොෆිට් එක එච්චර සිම්පල් නෑ. ජූස් එකක් හදද්දි ෆෘට් එක විතරක් නෙවෙයි. කප් එකට කොස්ට් එකක් යනවා. ස්ට්‍රෝ එකට කොස්ට් එකක් යනවා. අයිස්, ෂුගර්, මිල්ක්, ඉලෙක්ට්‍රිසිටි මේවාටත් කොස්ට් එකක් යනවා. තම වැදගත්ම දේ ෆෘට් ස්පොයිල් වෙනවා. කට් කරලා ඉතුරු වෙනවා. සමහර දවසට සේල්ස් අඩු වුණොත් වේස්ට් වෙනවා. උදාහරණයක් බලන්න. ඔයාට මැංගෝ ජූස් එකක් රුපියල් 250ට විකුණන්න පුළුවන්. ෆෘට් කොස්ට් රුපියල් 100යි කියලා හිතමු. හැබැයි කප්, ස්ට්‍රෝ, අයිස්, ෂුගර්, ඉලෙක්ට්‍රිසිටි එකතු වුණාම තව රුපියල් 40ක් යනවා. තව වේස්ට් එකෙන් ඇවරේජ් රුපියල් 20ක් යනවා. එතකොට ඇත්ත කොස්ට් එක රුපියල් 160යි. ඒ කියන්නේ ප්‍රොෆිට් එක රුපියල් 150 නෙවෙයි රුපියල් 90යි. ඒ නිසා ජූස් එකක ප්‍රොෆිට් බලද්දි ෆෘට් ප්‍රයිස් එක විතරක් බලන්න එපා. ෆුල් කොස්ට් එක බලන්න. එතකොට තමයි හරි ප්‍රයිස් එක, හරි මෙනු එක, හරි කොම්බෝ එක ඩිසයිඩ් කරන්න පුළුවන්. අද ඉඳන් টপ සෙලින් ජූසස් 5ක් ගන්න. ඒවාට මේවා ලියන්න. ෆෘට් කොස්ට්, කප් ප්ලස් ස්ට්‍රෝ කොස්ට්, අයිස්, ෂුගර්, මිල්ක් කොස්ට්, waste cost, selling price, actual profit. මේක කරලා බලද්දි best seller එකම best profit item එකද කියලා පේනවා. හැබැයි පොඩි decisions ගන්න නම් juice bar එකේ ඇත්ත cost සහ profit හරියට දැනගන්න ඕනේ. POS machine ඕනේ නැහැ. software ඉගෙන ගන්න ඕනේ නැහැ. හරි step එක reports phone එකටම. ඒක තමයි අද පොඩි decision ලොකු difference.